යක් ගෙවලා අද ඔන්න වීඩියෝ එකක් ආපහු දානවා. පහුගිය දවස් ටිකේ මගේ වොයිස් රෙකෝඩින් ඒ සියලුම දේවල් AI නෙමෙයි ඇත්ත. ඒ කොල්ලොන්ට ගහපේවත් ඇත්ත. බිස්නස් එක පටන් අරන් අවුරුදු 19කට ආසන්න කාලයක් වෙනවා. සේවකයෝ මම හිතන්නේ 1000කට කිට්ටු ප්‍රමාණයක් මංගාව වැඩ කරලා තියෙනවා. ඉතින් යම් කිසි අවස්ථාවන් වල මගේ හැසිරීම පිළිබඳව මම ඇත්තටම ලොකු කනගාටුවක් මම ප්‍රකාශ කරනවා. ඇත්තටම ගොඩක් කනගාටුයි සිදුවීම පිළිබඳව. ඒත් ඒක වෙන කට්ටියක් වෙනස් විදියකට හදලා වයිෆ් ගේ එහෙම වීඩියෝස් එහෙම දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ පිළිබඳව ලොකු කනගාටුවක් තියෙනවා. මොකද මගේ කලින් දේශපාලන පක්ෂයක් අල්ලගෙන මඩ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් දේශපාලනය ගැන කතා කරොත් මුලින්ම දැන් පවතින වර්තමාන රජයේ ගරු ජනාධිපතිතුමා ඒ වගේම මහජන ආරක්ෂක ඇමති ඇතුළු සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මොකද පොලිසියට කිසිම බලපෑමක් නැතුව අධිකරණයට සහ පොලිසියට නීතිය ස්වාධීනව දෙපැත්තකට නැතුව ඉෂ්ට කරන්න දුන්න එක පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව මා අවස්ථාවක් කරගන්නවා ගරු ජනාධිපතිතුමාටත් ඒ කට්ටියට ස්තුති කරන්න. මොකද කිසිම හේතුවක් නැතුව පුරවැසියෙක් විදියට මං කරපු වැරද්දට දඬුවම් දීලා ඒ කියන්නේ බන්ධනාගාරගත කරන්න ගියත් ඒක අපදිය හැකි වරදක් කියලා ගරු විනිසුරුතුමා මේ ඒ පිළිබඳව පිළිගත්ත නිසා අප හම්බුණා. ඉතින් ඒ වගේම මේක මාර අමාරු දවස් 4ක් මගේ ජීවිතයේ මුළු දුන්නු නරකම අත්දැකීම් තිබ්බ දවස් 4 තමයි මේ මගේ ජීවිතේ ගත වුණේ. ඒකට හේතුව තමයි ගෙදර කට්ටියට ඒ වගේම වැඩ කරන ළමයින්ට ලොකු ප්‍රෙෂර් එකක්. හැබැයි මේ වෙලාවෙත් අපේ කඩවලට ඇවිල්ලා අපෙන් කොත්තුවක් අරගෙන මනුස්සකමින් ඒ කලගුණ මතක තියාගෙන යුතුයකම් ඉෂ්ට කරපු ආදරණීය පාරිභෝගිකයන්ට අතරම ස්තුතියි. ගොඩක් ස්තුතියි ආදරණීය පාරිභෝගිකයන්ට. ඕගොල්ලෝ මේ වෙලාවෙත් මෙච්චර ගහද්දි ඊයේ පොයේ දවසෙත් අපේ කඩවලට ඇවිල්ලා තිබ්බා. තැන් වල නොයෙකුත් පිරිස් එක වීඩියෝස් දාද්දි එක විදිය බොරු වීඩියෝස් දාද්දි හිටියා. ඉතින් බොරු වීඩියෝ කියන්නේ ඇත්ත ඒවත් තියෙනවා බොරු ඒවත් තියෙනවා. එකකට එකක් ගලපලා තියෙද්දි ඇත්තටම ওই සිදුවීම උනේ මේ ඒ පිළිබඳව කියන්න ඕන. ඔය ඒ සේවකයා පිළිබඳවත් පුංචි දැනුවත් කිරීමක් කියන්න ඕන. නිපුන් දැන් මාත් එක තරහින් ඉන්නවා ඇති. නිපුන් ඔයාට වෙච්ච දේ පිළිබඳව මගේ ලොකු කලකිරීමක් තියෙනවා. නිපුන් ඇතුළු යම් කිසි සිද්ධීන් වලට මුහුණ දුන්නු සියලුම සේවකයන්ගෙන් මම